කොහොමද හැමෝටම අද ලොකු පොඩි කවුරුත් කැමති රස කෑමක් හදන්නයි යන්නේ. අකමැති අයත් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් නැති වුණාට මම ඔයාලට ගෙදර තියෙන ඒවායිනුත් මේ විදිහටම බේක් කරපු මැක් ඇන්ඩ් චීස් එකක් හදන හැටි කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම තඹගමු මැකරෝනි ටික මම මෙතන ගන්නේ මැකරෝනි ග්‍රෑම් 50ක් විතර වගේ. පොඩි කෙනෙකුට වගේ හදනවා නම් 35ක් 40ක් ඇති. මම චුට්ටක් වැඩිපුර ගත්තා. ඒකට මම ගන්නවා චීස් වර්ග 4ක්, ග්‍රානා පදාන එකක් ගන්නවා, මොසරෙල්ලා එකක් ගන්නවා, චෙඩා එකක් ගන්නවා. තව අර චීස් ස්ප්‍රෙඩ් එක ඈතින් පේන මෙන්න මේක ඒකිනුත් ටිකක් ගන්නවා. මෙන්න මේ වගේ ග්‍රේට් කරගත්තා මම ටික ටික. මම මැකරෝනි එක තැම්බෙන අතරේ හදා ගන්නවා මේකේ සෝස් එක. තව දෙයක් මේ වගේ දේවල් වලට මැකරෝනි තම්බනකොට අර පැකට් එකේ ගහලා තියෙන අල් ඩෙන්ටේ කියලා ටයිම් එකක් විනාඩි 8යි 9යි 7යි යන්නේ වගේ කියලා. අන්න ඒ ගානට වගේ තම්බ ගන්න අර ගොඩාක් තම්බන්න යන්න එපා. මේක තව ටික වෙලාවක් කුක් වෙන නිසා එහෙම වුණොත් ටිකක් බෙරි වෙන්න වගේ බලන නිසා. වයිට් සෝස් එකට දාගත්ත බටර් මේස හැන්දක්, ඒකටම දාගත්ත පාන් පිටි තේ හැන්දක්. දැන් මේ බටර් එක බ්‍රවුන් නොවි බටර් එකේ මෙහෙම පාන් පිටි ටික වෙලාවක් උයා ගන්න ඕනි. මම මේක ඩීග්ලේස් කරන්නේ මකරෝනි ටික තඹපු වතුර වලින්ම. ඒක නිසා ඔයත් කිරි නැතුව ඒක ගන්නවා නම් තම්බලා වතුර ටික අහක් කරන්න නැතුව තියාගන්න. ටිකක් මේකට එකතු කරගන්න. දැන් මේක හදද්දි සාමාන්‍යයෙන් කැට වෙනවා වගේ වෙනවා නම් ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනි හොඳටම සීතල දෙයකින්. ඒ කියන්නේ ඇල් වතුර එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් කුකින් ක්‍රීම් හරි මොනවා හරි කූල් දෙයකින්. අර රස්නේ වතුර ටික කෙලින්ම දැම්මොත් මේක ගොඩාක් කැට වෙනවා. මම ඒක නිසා ෆ්‍රෙෂ් මිල්ක් ෆ්‍රිජ් එකේ තිබුණ එකෙන් අරගෙන ටිකක් දාගන්නවා. මේ සැහැන්දක් දෙකක් විතර වගේ පාස්තා එක තඹපු වතුර එකතු කරන්න කලින් මේ වගේ දාලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ දාගන්නවා අර පාස්තා ටික තඹගත්ත වතුර එකෙන් ටිකක් සෝස් එක ටිකක් වැඩිපුර හදන්න ඕනි බේක් කරන නිසා මේ වගේ ටික ටික එකතු කරලා කැට නොහිටින්න කලවම් කරලා සෝස් එක ඉස්සලා හදාගමු. පාස්තා එක තම්බනකොට ගොඩක් ලුණු දාන්න යන්නත් එපා. මේ සෝස් එකට ලුණු දාන්න යන්නත් එපා. චීස් ටික දාලා ලුණු රස බලනකම්. මොකද සමහර වෙලාවට චීස් නිසා ලුණු වැඩි වෙන්න බලනවා. මේ වගේ හදාගෙන මේක රස වෙන්න මම මේකට ඉස්සෙල්ලාම දාගන්නවා අර චීස් ස්ප්‍රෙඩ් එකකින් මේස හැන්දක්. දැන් ඔයාට ඒ වගේ දේවල් නැත්තම් ඔයාට ගෙදර කිරිපිටි එහෙම තියෙනවා නම් මේකට චුට්ටක් දිය කරලා දාන්න පුළුවන්. තව රස වැඩි වෙන්න. එහෙම නැත්තම් ඉතින් නොදාම හදන්නත් පුළුවන්. අනිත් චීස් ටික දාගෙන එහෙම තියන අය ඒ විදිහට කරගන්න. මේ විදිහට දාලා දැන් ඔයාට පේනවා මේක තික් වෙලා තියෙන්නේ. ගොඩාක් තික්වට ගන්න එපා බේක් කරන්න ඕනි. බලන්න ලුණු කොහොමද කියලා. ඔයාට ගම්මිරිස් වගේ දේවල් එහෙම උනන් දාගන්න පුළුවන්. පාස්ලි වගේ දේවල් එහෙම. මම ඒව දාන්නේ අපේ දුව කන්නේ නැති නිසා. මේකට ඊට පස්සේ මම එකතු කරගන්නවා තඹගත චිකන් ටිකක්. චිකන් අවශ්‍යම නැහැ. හැබැයි ටිකක් දාගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් පොඩි අයට කන්න තියෙන්නේ මෙතන කාබෝහයිඩ්‍රේට් එක චීස් ටික විතරක් නිසා තියෙනවා නම් මොනවා හරි ප්‍රෝටීන් එකක් එකතු කරගන්න. මම ටිකක් දාගත්ත තඹපුව තිබ්බ නිසා ලිප ඕෆ් කරලා තියෙන්නේ. ලිප ඕෆ් කරලා කරගෙන යන්න මෙතනින් පස්සේ. ඊට පස්සේ තඹගත්ත පාස්තා ටිකත් එකතු කරනවා. ඒ ටික හොඳට මික්ස් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් oven එකට හෝ එයා ෆ්‍රයි එකට දාගන්න මේක. ඒ විදිහට දාන්න පුළුවන් ඩිෂ් එකක් ගන්න උණු වෙන්නේ නැති. ඔයාට oven එකක් නැත්තම් මේක මෙහෙමම උඩින් චීස් ටික දාලා පියනෙන් වහලා ගින්දර අඩු කරලා තියලා චීස් ටික මෙල්ට් කරගන්නත් පුළුවන්. උඩින් බටර් ටිකක් එහෙම දාලා oven එකක් ඕනිම කියලා නෑ. හැබැයි අර oven එකෙන් දැම්මම ලස්සනට එනවා. දැන් මේ වගේ එක ලේ එකක් දාගන්නවා. ඉස්සෙල්ලා මම චීස් පාස්තා එකෙන් එහෙම ලේ එකක් දාගෙන ඊට පස්සේ චීස් ටිකෙන් භාගයක් විතර වගේ උඩින් ස්ප්‍රෙඩ් කරනවා. ඊටු භාගේ උඩින්ම දාන්න තියාගෙන චීස් ටික හොඳට මික්ස් කරලා අරගෙන මේ වගේ දාගන්න. ඔයා ළඟ තියෙන චීස් එකක් ගන්න. මම චෙඩායම ගත්තේ රස නිසා. රස තියෙන මොන හරි චීස් වර්ග ගන්න. ඇදෙන්න ඕන නම් විතරක් මොසරෙල්ලා දාන්න. එහෙම නැත්නම් ඉතින් අවශ්‍ය නැහැ. චීස් ටිකට උඩින් බටර් චුට්ටක් දානවා. තේ හැන්දක් විතර වගේ මෙන් පොඩිවට කඩලා ඊට පස්සේ ඉතුරු පාස්තා ටික ඒක උඩින් දාගෙන ඒක උඩින් ස්ප්‍රෙඩ් කරගන්නවා අර ඉතුරු වෙච්ච චීස් ටික. ආයිම අර විදිහටම බටර් ටිකකුත් උඩින් දාගන්නවා. එහෙම දැම්මම මේක ඩ්‍රයි වෙලා වගේ ඉන්නේ නැහැ. ඉතින් බටර් කියන්නේ රසයි සුවඳයි ඒ වගේ දේවලුත් එකතු වෙන දෙයක් කෑමකට. සමහර වෙලාවට පාස්තා හදලා කන්න ගියාම ටික වෙලාවක් යනකොට හයියයි ළමයි කන්න කැමති නැහැ. ඉතින් මේ වගේ බටර් ටිකක් එහෙම දැම්මම තව රසටත් එනවා. ඉතින් ගුණේ අඩුවකුත් නැහැ. අපි ලොකු අයට වගේ නෙමෙයි. මේගොල්ලන්ට කැලරි කන්න බැරි කමක් කියලාත් නැහැනේ. ඉතින් මේක කැලරි ලෝඩ් වෙච්ච ඩිෂ් එකක්. ඉතින් ලොකු අයට නම් මං හිතන්නේ එච්චරම හොඳ වෙයි කියලා. මෙන්න මේ වගේ දාලා මම දාන්නේ එයා ෆ්‍රයි එකට අංශක 200ට විනාඩි 8ක් දැම්මම මම oven එකක දානවා නම් අංශක 200ට විනාඩි 12ක් 15ක් විතර යනවා. එහෙම නැත්නම් චීස් ටික වලට අවශ්‍ය පාටට එනකන් මේක මෙල්ට් වෙනකන් oven එකේ තියන්න. ලිපේ හදනවා නම් අඩු ගින්දරේම අර මං කිව්ව විදිහට ඔක්කොම දේවල් ටික ස්ප්‍රෙඩ් කරලා උඩින් පියනකින් වහලා
ලිපේ චීස් ටික මෙල්ට් කරගන්න ඕනි. හැබැයි මේ වගේ පෙනුමක් එන්නේ නැහැ. එයා ෆ්‍රයි එකට හෝ oven එකට හෝ දැම්මා වගේ. බලමු විනාඩි 8ක් ගියාට පස්සේ කොහොමද එයා ෆ්‍රයි එකේ තියෙන පාස්තා එකේ පෙනුම කියලා. මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් උතුර බටර් ටිකත් මේ වගේ ඩ්‍රයි වෙලා නැහැ. හොඳට තියෙනවා. රසට ගොඩාක් සුවඳයි මේක මේ වෙලාවේ. ඊට පස්සේ ඉතින් උණුවෙන්ම නිවෙන්න අරින්නේ නැතුව කන්න තමයි තියෙන්නේ. එහෙමනම් ඉතින් ඔයාලත් ආපහු බේක් මැක් ඇන්ඩ් චීස් එකක් හදන වෙලාවට මේ විදිහටත් හදලා බලලා මගෙත් එක්කත් ෂෙයා කරගන්න. thank you හැමදාමත් වගේ වීඩියෝ එක බලාගෙන හිටියට.